දින 80කින් වට්ටක්ක හොඳ ඵලදාවක් ගන්න මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න. මේකට අපිට පස් මිශ්‍රණය සකස් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට අට සිටවනවා. බලන්නට ඊට ඕන විදිය. ඊට පස්සේ අපිට මේ පොහොර දාන්න. මේක මේ ට්‍රයිකෝඩර්මා තමයි මේකට දාන්නේ. දාලා අපි අර ඒක වතුර ගන්න පුළුවන් විදිහට සකස් කර ගන්න ඕනේ. ඒ ක්‍රමයේ අපි දීලා තියෙනවා ලිපියකින්. මේ ලිපිය බලන්න. ඊට පස්සේ මේ විදිහට අපිට මේ තියෙන ට්‍රයිකෝඩර්මා හදාගන්න විදිය. කුස්සිය විසි කරන ඒවායින් තමයි මේ අපි පොහොරේ හදාගන්නේ. පොහොර හදාගන්න විස්තරෙත් අපි දාලා තියෙනවා. මේ විදිහට වැල එනකොට වට්ටක්ක මල් පිපෙනවා. ඒ පිපෙන මල් වට්ටක්ක ගෙඩි හැදෙන කාලය දක්වාම අපි මේ විදිහට පොහොර දාන්න ඕනේ. එතකොට මල් පිපිලා ඉක්මනට පළදා වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි පරාගණය කරන්න ඕනේ. පරාගණය කරන විදිහත් මම පෙන්නන්නම්. මේ තියෙන මල් ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දින 45ක් විතර වෙද්දී අපිට මල් පරාගණය කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි මල් පරාගණය කරන්නේ. දින 60ක් විතර වෙද්දී මේ විදිහට ගෙඩි ලොකු වෙනවා. සාමාන්‍යයෙන් දින 80ක් විතර වෙද්දී සම්පූර්ණයෙන්ම ලොකු වෙනවා. මේ කාලේ අපි මේක ආරක්ෂා කරගන්න ඕනේ මේ කෘමි හානි වලින්. ඒකට අපි කෘමි විකාශක දියරයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. බගස්සංගාමි ලිපි වල තියෙනවා. මේ විදිහට කෘමි විකාශකේ අපි පාවිච්චි කරලා මේක ආරක්ෂා කරගන්න ඕනේ පොඩි කාලේ. දින 80 වෙද්දී අපිට මේ විදිහට වට්ටක් ලොකු වට්ටක් ගෙඩියක් අපිට ගන්න පුළුවන්. සුපිරි ඵලදාවක් නෙලා ගන්න ක්‍රමය මේ තියෙනවා.